විලේජ් ලිවිං ආර්ට්ස් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. වෙනදා වගේම ගම්මාන ආශ්‍රිතව ඉදිරිපත් කරන අපි අමුද්‍රව්‍ය දෙකකින් කොහොමද ඔබට කරදරකාරී සෙන්ගෙඩි ඉවත් කරගන්නේ කියන කාරණය ගැන තමා කියලා දෙන්නේ. ඉතින් අර මම මුලින්ම දැම්ම වගේ හුණු ටිකක් අරගෙන විට කන හුණු තියෙන්නේ. ඔය විට කන හුණු ටිකක් අරගෙන භාජනයකට දාලා පිරිසිදු මී පැණි ටිකක් තමයි මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙන්නේ. මේ මී පැණි දාලා හොඳට මේක කලවම් කරගන්න ඕන. ඒ කලවම් කරගෙන අපේ බෙල්ලේ විශේෂයෙන්ම උගුර පැත්තේ දෙපැත්තේ මේ උගුර දෙපැත්තෙන් මේ පල්පය ගන්න ඕන. මේක පොඩ්ඩක් අර ඇලෙන ස්වභාවයෙන් යුක්තයි. ඉතින් එහෙම ගාලා තියෙනකොට පැයක් දෙකක් වගේ තියන්න ඕන. ඒ තිබ්බට පස්සේ අපිට මේක පස්සේ හොදලා දාන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් කරදරකාරී කියලා. හැබැයි ඇලෙන නිසා. හැබැයි ඊට වඩා මේකෙන් අපිට ඉතාමත් ඉක්මනින් උගුරේ සහනයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා සෙන්ගෙඩි වලින්. ඔබ දන්නවා සෙන්ගෙඩි හැදුනහම ඉතාම අපහසුයි අපට කතා කරගන්නවත් බැරි වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක මේක තමයි හොඳම දේ සෙන්ගෙඩි සුව කරගන්න. විශේෂයෙන්ම ගම්මාන ආශ්‍රිතව භාවිතා කරන ක්‍රමවේදයක් තමයි මේ. මෙහෙම අත ගන්නකොට නැත්නම් මේ පල්පය කලවම් කරනකොට අපිට උණුසුම් ගතියක් දැනෙනවා. විශේෂයෙන්ම බුල පිට කන්න ගන්න හුණු කලවම් කරනකොට ඒ හුණු වල දැඩි උණුසුම් ස්වභාවයක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ රසායනික සංයෝගයක් තමයි මෙතන ප්‍රතිනිර්මාණය වෙන්නේ. ඒ හරහා තමයි මේ සෙන්ගෙඩි සුවපත් වීම සිද්ධ කරන්නේ. ඉතින් අතීතයේ ඉඳන් ජනතාව සෙන්ගෙඩි ආපුවාම මේ ක්‍රමවේදය භාවිතා කරලා තියෙනවා. ඉතින් මේ ක්‍රමවේදය තමයි අද අපි ඔයාලට අපේ YouTube නාලිකාවෙන් කියලා දෙන්නට හිතුවේ. ඉතින් මේ වගේ ඉතාමත් වටිනා නිරන්තරයෙන්ම ගම්මානාශ්‍රිතව සිද්ධ වෙන බොහෝ දේ දැනුවත් කිරීම අපේ YouTube නාලිකාවේ අරමුණ බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තොරතුරු නිරන්තරයෙන් දැනුවත් වීම සඳහා විලේජ් ලිවිං ආර්ට්ස් නාලිකාව subscribe කරලා අපි සමග එකතු වන්න කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා. අපි සමග එකතු වන ඔබට බෙහෙවින්ම ස්තුතියි.